නමෝ තස් භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස් භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස් භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස ඒ භාග්‍යවත් වූ අරහත් වූ සම්මා සම්බුදු රජාණන් වහන්සේට මම නමස්කාර කරමි. මාගේ නමස්කාරය වේවා. ඕගතරණ දහම් සංග්‍රහය ඔස්සේ ධර්ම ශ්‍රවණය කරන ශ්‍රද්ධා බුද්ධ සම්පන්න කාරුණික බෞද්ධ පින්වත්නි, මේ පින්වත් ඇත්තෝ අපිට ආරාධනා කරන්නට යෙදුනා. අපි පොහොය දිනවල ඒ වගේම භාවනා වැඩසටහන් වල සිද්ධ කරන ඒ භාවනා වැඩසටහන් ඕගතරණ දහම් සංග්‍රහය ඔස්සේ අපිට ශ්‍රවණය කරන්නට අවස්ථාව සකස් කරලා දෙන්න කියලා. ඉතින් අපිත් ඇත්තට මූමනාවක් තිබ්බා ඒ පොහොය වැඩසටහන් වල භාවනා වැඩසටහන් වල සිද්ධ කරන ඒ දේශනාවන් ඔබට ඕගතරණ දහම් සංග්‍රහය ඔස්සේ මේ විදිහට ශ්‍රවණය කරන්නට අවස්ථාව සලස්සලා දෙන්න ඕනි කියලා. නමුත් අපි ඒ සඳහා පුංචි කාලයක් අපිට ලබා ගන්නට යෙදුනා. මොකද ඒකට අවශ්‍ය කරන සම්පත් අපි තුල අපි ළඟ තිබෙන්නේ නැති නිසා. ඒ සම්පත් අපි උපයාස අපහාගෙන ඔබට මේ විදිහට අද දවසේ ඒ පොහොය වැඩසටහන් වල ඒ වගේම භාවනා වැඩසටහන් වල එක දිගට සිද්ධ කරන ඒ වැඩසටහන් පෙළ ගැස්ම ඕගතරණ දහම් සංග්‍රහයේ හරහා අද දවසේ ඉඳගෙන ඔබට මේ විදිහට ශ්‍රවණය කරන්නට පුළුවන්. ඉතින් අපි අද ඒට ප්‍රවේශයක් ලබා ගැනීම උදෙසා කරන අනුශාසනාව තමයි මේ පින්වත් ඇත්තෝ මේ ශ්‍රවණය කරන්නේ දකින්නේ. ඉතින් මම බලාපොරොත්තු වෙන අද දවස තුල අපි ඕගතරණ සංවිධානයේ පිළිබඳවත් ඒ වගේම ඕගතරණ වනසෙනසුන පිළිබඳවත් ඒ වගේම මේ ධර්මදේශනා මාලාව පිළිබඳවත් මේ පින්වත් ඇත්තන්ට කෙටියෙන් හඳුන්වා දෙන්නට. ඉතින් ඕගතරණ සංවිධානය අපි ආරම්භ කරන්නට යෙදුනේ 2017 වර්ෂයේ. 2017 වර්ෂයේ ඉඳන්ම මේ දක්වාම අපි ඔබට මේ ඕගතරණ සංවිධානය ඔස්සේ නොයේකුත් ධර්මදේශනාවන් ඒ වගේම නොයේකුත් පින්කම් ඒ වගේම නොයේකුත් මේ පින්වත් ඇත්තන්ට දාන සීල භාවනා ආදී වශයෙන් ගුණධර්ම පූර්ණේ කරගන්නට කුසල් රැස් කරගන්නට අවශ්‍ය කරන පසුබිම සකස් කරලා දෙමින් සංවිධානයක් හැටියට ක්‍රියාත්මක වුණා. අපි මේ ඕගතරණ සංවිධානය ආරම්භ කරන්නට යෙදුනේ ඒ යෙදීමේ අරමුණ තමයි පින්වත්නි සංසාර දුකින් අත මිදීමට වෙරදරණේ උත්තම උත්තමාවියන් උදෙසා අපේ ශක්ති ප්‍රමාණයෙන් ඒට අනුග්‍රහ කිරීම අරමුණු කරගෙන. ඉතින් ඒ සඳහා පෙළ ගැහිච්ච ඒ සංවිධානය මේ වෙනකොට දිනෙන් දින ඒ සංවිධානයේ අරමුණු එකිනෙක ඉෂ්ට කරගනිමින් ඉදිරියට යන අවස්ථාවක තමයි මේ තවත් මෙවැනි පියවරක් හැටියට සංවිධානයේ මේ විදිහට ඔබ වෙත මෙහෙම ධර්ම ශ්‍රවණය කරන්නට අවශ්‍ය කරන වටපිටාව පරිසරය සකස් කරලා දෙන්නට යෙදෙන්නේ. ඉතින් පින්වත්නි 2014 වර්ෂයේ මේ ඕගතරණ සංවිධානය ආරම්භ වුණේ මෙහිනම් මේ සංසාර දුකින් අත මිදීමට වෙරදරන උත්තමාවියන් උදෙසා අවශ්‍ය කරන ඒ ධර්ම ප්‍රචාරණ වැඩ කටයුතු ආරම්භ කිරීම මුඛ්‍ය පරමාර්ථය අරමුණ නිමිත්ත කරගෙනයි. ඉතින් මේ වෙනකොට ඕගතරණ සංවිධානය හරහා මේ පින්වත් ඇත්තන්ට පොහොය දින වැඩසටහන් ඒ වගේම නොයෙකුත් විහෙර විහාරස්ථානවල භාවනා වැඩසටහන් සිද්ධ කරනවා. ඒ වගේම දහම් ග්‍රන්ථ විශාල ප්‍රමාණයක් මේ පින්වත් ඇත්තන්ට පරිශීලනය කරන්නට අවශ්‍ය කරන ඒ පරිසරය සකස් කරලා ඒ දහම් ග්‍රන්ථ මුද්‍රණය කරලා මේ පින්වත් ඇත්තන්ට ලබා දීලා තියෙනවා. ඒ වගේම ඕගතරණ සංවිධානය හරහා පින්වත්නි මේ වෙනකොට වාර්ෂික මහා සෑ වන්දනාවක් සිද්ධ කරලා ශ්‍රී ලංකාවේ වගේම විදේශීය වශයෙන් ඉන්නේ සියලුම පින්වත් ඇත්තෝ
උදව් කරගෙන උපකාර කරගෙන මේ මහා සෑ වන්දනාව සිද්ධ කරන්නට යෙදෙනවා. ඒ වගේම ඕගතරණ සංවිධානය ඔස්සේ නොයෙකුත් දුෂ්කර ආරණ්‍ය සේනාසන වලට අවශ්‍ය කරන සිව්පස ප්‍රත්‍ය පහසුකම් ලබා දෙන්නට යෙදෙනවා. ඒ වගේම පින්වතුනි ඕගතරණ සංවිධානය මගින් අපි තවදුරටත් පිරිවෙන් වල අධ්‍යාපනය ලබන ඒ ස්වාමින් වහන්සේලාට අවශ්‍ය කරන ඒ දහම් පොත්පත් ලබා දෙන්නට අවශ්‍ය දේවල් සිද්ධ කරනවා. ඒ වගේම විවේකීව වැඩ වාසය කරන ස්වාමින් වහන්සේලාට අවශ්‍ය කරන කුටි සෙනසුන් ඉදි කිරීම, ඒ අඩුපාඩු සකස් කර දීම ආදී ඒ සියලු දේවල් සිද්ධ කරන්නට යෙදෙනවා. ඉතින් ඕගතරණ දහම් ඕගතරණ සංවිධානයේ ඔස්සේ පින්වතුනි අපි බලාපොරොත්තුෙන් සිටියා මෙවැනි වැඩසටහන් මාලාවක් සිංහල, ඒ වගේම ඉංග්‍රීසි භාෂාව, ඒ වගේම දෙමළ භාෂාව කියන මේ භාෂා ත්‍රිත්වයෙන්ම ඒ ධර්මදේශනාවන් මේ විදිහට ඔබට ශ්‍රවණය කරන්නට ඉඩ ප්‍රස්තාව මග සකස් කරලා දෙන්නට. ඉතින් ඒක තමයි මේ වර්ෂයේ අපි ඕගතරණ සංවිධානයේ හැටියට මේ තවත් ඉදිරි පියවරක් මේ ආකාරයෙන් ඔබ වෙත තබමින් මේ දහම් සංග්‍රහය, මේ දහම් දේශනා මාලාව අරගෙන එන්නේ. ඉතින් ඒ නිසා පින්වත්නි ඕගතරණ සංවිධානය පිළිබඳවත් ඔබ යම් දැනුවත් භාවයක් මේ වෙන විට ලබන්නට ඇති. ඉතින් ඒ වගේම මේ ඕගතරණ සංවිධානයෙන් මේ ධර්මදේශනා මාලාව අපි මේ විදිහට පටිගත කිරීමට ආරම්භ කරන්නේ ඕගතරණ වන සෙනසුනේ ඉඳගෙන. ඉතින් මේ ඕගතරණ වන සෙනසුන පිළිබඳවත් යමක් කියන්නට අවශ්‍යයි. මේ ඕගතරණ වන සෙනසුන ඉදි කිරීමට අපිට මේ බිම පූජා කරන්නට යෙදුනේ කීර්ති මහත්මයා ගම්පහ. ඉතින් මේ මහත්මයා මේ ස්ථානයේ අපිට පූජා කරාට පස්සේ අපි ඊ타ත්ම ඉක්මනින් ස්වාමින් වහන්සේලාට අවශ්‍ය කරන මේ කුටි සෙනසුන් ගල්ලෙන් ටික පිළියෙල කරලා සකස් කරලා මේ ඕගතරණ වන සෙනසුනේ මේ වෙනකොට අවුරුදු 3කට ආසන්න කාලයක් මේ වන සෙනසුනේහි වැඩ ඉන්නවා අපි ගෞරවනීය ස්වාමින්ද්‍රයන් වහන්සේලා. විටින් විට මේ ස්ථානයේ ස්වාමින් වහන්සේලා ඇවිදින් විවේකීව වැඩ සිටිනවා. ඉතින් මේ විදිහට මේ ඕගතරණ වන සෙනසුන ආරම්භ වීම නිසා අපිට මේ ඕගතරණ වන සෙනසුන මුල් කරගෙන මෙවැනි වැඩසටහන් මාලාවක් ඕගතරණ සංවිධානයේ ඔස්සේ මේ වෙනකොට අපි ඔබ වෙත අරගෙන එනවා. ඉතින් ඕගතරණ වන සෙනසුන පිළිබඳවත් ඔබ යම් දැනුවත් භාවයක් මේ වැඩසටහන් ඕගතරණ වන සෙනසුනේ ඉඳගෙන සිද්ධ කරන බව මේ පින්වත් ඇත්තන්ගේ ඒ දැනුවත් භාවය ලබා ගන්නට යෙදුණා. ඉතින් අපි මේ වැඩසටහන් මාලාවට ප්‍රවේශයක් ගන්නවා නම් ප්‍රවේශයක් හැටියට අපි ඕගතරණ සංවිධානයේ දැන් ඕගතරණ වන සෙනසුන ඒ වගේම මේ වැඩසටහන් මාලාවට නමක් අපි අද දවසේ මේ පින්වත් ඇත්තන්ට ඉදිරිපත් කරනවා. මේ වැඩසටහන් මාලාව එකිනෙකට ඒ සියලු දේශනාවන් අපි නම් කරනවා ඕගතරණ මාර්ගය නමින්. ඉතින් ඇත්තටම මේ ඕගය කියලා කියන්නේ මොකක්ද? ඉතින් අපි මේ ඕගතරණ සංවිධානය කියලා, ඒ වගේම ඕගතරණ වන සෙනසුන කියලා මේ වැඩසටහන් පෙළට ඕග තරණ මාර්ගය කියලා නම් කිරීම තුළ මේ ඕගය කියන්නේ මොකක්ද? ඕගය තරණය කරනවා කියන්නේ මොකක්ද කියන කාරණාව මේ පින්වත් ඇත්තෝ දැනුවත් වෙනවා නම් ආන්න එතකොට මේ වැඩසටහන් මාලාවට මේ දේශනා මාලාවට ඇයි ඕග තරණ මාර්ගය කියන කාරණාව නම් කළේ කියලා මේ පින්වත් ඇත්තන්ට දැනුවත් භාවයක් තියෙනවා. ඇත්තටම මේ ඕගය කියලා සඳහන් කරන්නේ සැඩ පහරට කියන නමක් තමයි ඕගය. මේ පින්වත් ඇත්තෝ දකිනවා සැඩ පහර විශාල ඉදාමත්ම වේගයෙන් දැන් ගඟ ඒ දිය දහර පහළට වේගයෙන් ගලාගෙන යනවා. ඒ දිය දහරට යමක් හසු වුණොත් ඒ දිය ධාරාව ගලන දිශාවටම ඒ අසු වෙච්ච දේ අරගෙන යනවා. ඉතින් ඒ වගේ තමයි පින්වතුනි මේ සසර නැමැති සැඩ පහරට මේ සසරට අපිව එකතු කරන නිසා මෙන්න මේ කියන මේ කාමෝගේ, ditthiyෝගේ, භවෝගේ, අවිද්‍යාවෝගේ කියන මෙන්න මේවා සැඩ පහරවල් 4ක් හැටියට බුදුරජාණන් වහන්සේ ධර්මයේ තුල සඳහන් කරනවා. මේ කාම ඕගය, ඒ කාමයේ නැමැති සැඩ පහරට හසු වීම නිසා අපි මේ නැවත සසර උපදිනවා, සසරට එකතු වෙනවා. ඒ වගේම පින්වතුනි මේ භවය කෙරෙහි තියෙන තණ්හාව, පැවැත්ම කෙරෙහි තියෙන තණ්හාවට
අසුවීම නිසා මේ සසරට අපි නැවත නැවත එකතු වෙනවා, හසු වෙනවා. ඒ වගේම නොයෙකුත් දිට්ටි මති මතාන්තරවලට හසු වීම නිසා, ඒවාට හසු වීම නිසා නැවත නැවත සසර ඉපදීමට මේ සසරට අපි එකතු වෙනවා, හසු වෙනවා. ඒ වගේම පින්වතුනි මේ අවිද්‍යාව, මෝඩකම කියන දේත් එක්ක එකතු වෙච්ච අපි ඒ සැඩ පහරක් හැටියට ක්‍රියාත්මක වෙමින් මේ සසරට අපි නැවත නැවත එකතු වෙනවා. ඉතින් මෙන්න මෙහෙම තමයි මේ අපේ සසර පැවැත්ම, මේ සසර සකස් වෙන්නේ. ඉතින් පින්වතුනි යම් කිසි කෙනෙකුට මේ සසරෙන් එතර වෙන්නට ඕන නම් මේ කාමය නැමැති සැඩ පහර තරණය කරන්නට වෙනවා. ඒ වගේම මේ භවයේ කෙරෙහි තියෙන තණ්හාව තරණය කරන්නට වෙනවා. ඒ වගේම නොයෙකුත් දිට්ඨි මති මතාන්තර වලට හසු වෙලා ගලාගෙන සසරට එකතු වෙන්නේ නැතුව ඒවා තරණය කරන්නට වෙනවා. ඒ වගේම පින්වතුනි මේ අවිද්‍යාව කියන කාරණාවට අපි නැඹුරු නොවි, ගොදුරු නොවි අපේ චිත්තසංතානය තුලින් අවිද්‍යාව දුරු කර ගන්නට සිද්ධ වෙනවා. ආන්න එහෙම යම්කිසි කෙනෙක් මේ කරුණු කාරණා හතරට හසු නොවෙනවා නම් මේ සසර එතර කරනවා, සසර තරණය කරනවා. පින්වත්නි මේ කාමය නැමැති සැඩ පහරට හසු නොවි, මේ පැවැත්ම කෙරෙහි තියෙන තණ්හාවට හසු නොවි, නොයෙකුත් දිට්ටි මති මතාන්තර වලට හසු නොවි, ඒ වගේම අවිද්‍යාව, මෝඩකම, මුලාව නැමැති සැඩ පහරට හසු නොවි ඒ තරණය කරන්නට නම් භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ මේ ලෝකයට දේශනා කරපු ඒ ශ්‍රී ශාද්ධර්මය හොඳින් ශ්‍රවණය කරන්නට වෙනවා. ඒ ශ්‍රවණය කරගත්ත ධර්මය ඔබ හොඳින් දරා ගන්නට වෙනවා. ඒ වගේම ඒ ශ්‍රී ශාද්ධර්මය හොඳින් දරාගෙන ඊට අනුරූපීව ඔබ කටයුතු කරනකොට ආන්නර කාමයේ නැමැති සැඩ පහරට හසු නොවි ඔබට ගමන් කරන්නට පුළුවන් වෙනවා. මේ භවයේ පැවැත්ම කෙරෙහි තියෙන තණ්හාවට හසු නොවි ඔබට ගමන් කරන්නට පුළුවන් වෙනවා. ඒ වගේම පින්වතුනි නොයෙකුත් දිට්ඨි මති මතාන්තර වලට හසු නොවි ඊට අනුරූපීව ක්‍රියාත්මක නොවි ඔබට ඉදිරියට ගමන් කිරීමට හැකියාව ලැබෙනවා. ඒ වගේම අවිද්‍යාව, මෝඩකම, මුලාව ආන්න ටික දුරු වෙන්නට යෙදෙනවා. ඒ කියන්නේ පින්වතුනි ආන්න අපේ චිත්තසංතානය තුලින් කාමයන් කෙරෙහි තියෙන තණ්හාව දුරු වෙනකොට, පැවැත්ම කෙරෙහි තියෙන තණ්හාව දුරු වෙනකොට, ඒ වගේම නොයෙකුත් දිට්ඨි මති මතාන්තර හිතින් අයින් වෙනකොට, අවිද්‍යාව, මෝඩකම අයින් වෙනකොට අන්න නැවත නැවත සසර දික් වෙන්නේ නැහැ. සසර කෙලවර වෙනවා. සසර තරණය කරනවා. මේක පින්වතුනි සැඩ පහරක් කියන්නේ වේගයෙන් පහළට ගලාගෙන යනවා. නමුත් මේ සැඩ පහර තරණය කරනවා කියන්නේ ඒ සැඩ පහරට ප්‍රතිවිරුද්ධව උඩුගම් බලා යන ක්‍රියාවක්. ඉතින් පින්වතුනි මෙන්න මේ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේගේ මුළු ශ්‍රී ශාද්ධර්මයේ මේ දේශනාව තුලම තියෙන්නේ ඔන්න ඔය සසරට හසු නොවි මේ සසර තරණය කරන වැඩපිළිවෙල. ඒ සඳහා පින්වතුනි මේ පින්වත් ඇත්තන්ට භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ හඳුන්වා දීලා තියෙන වැඩපිළිවෙල තමයි දාන, සීල, භාවනා, සීල, සමාධි, ප්‍රඥා කියන ගුණ පූර්ණේ කර ගැනීම. ඉතින් ඒ නිසා පින්වතුනි මෙන්න මේ දාන, සීල, භාවනා, සීල, සමාධි, ප්‍රඥා ගුණ පූර්ණේ කරන යම් කිසි කෙනෙක් වෙනවා නම් අන්න එයා මේ සසර තරණය කරන කෙනෙක්, මේ ඕගය තරණය කරන කෙනෙක් වෙනවා. ඉතින් ඒ නිසා මේ ඕගය තරණය කිරීමට නම් ඔබ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේගේ මේ ධර්මය හොඳින් ශ්‍රවණය කරන්න ඕනි, දරා ගන්න ඕනි, ඊට අනුරූපීව හැසිරෙන්න ඕනි. ඉතින් ඒ නිසා එහෙනම් ඒ හැසිරීමට, එසේ ක්‍රියාත්මක වීමට මේ පින්වත් ඇත්තන්ට මේ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී සද්ධර්මයේ ශ්‍රවණය කරන්නට වෙනවා මනාකොට. ඉතින් අපි අපේ ශක්ති ප්‍රමාණයෙන් මේ පින්වත් ඇත්තන්ට භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ඒ ශ්‍රී සද්ධර්මයේ මේ විදිහට දේශනා මාලාවක් හැටියට ඕග තරණ මාර්ගය නමින් අද දවසේ සිට ඉදිරිපත් කරන්නට බලාපොරොත්තු වෙනවා පින්වත්නි. ඉතින් අපි තව එක චූටි කාරණාවක් මෙතෙන්දි මේ පින්වත් ඇත්තන්ට ඉදිරිපත් කරනවා. අපිට මෙවැනි
ධර්ම දානමේ පින්කමක් සිද්ධ කරගන්නට පුළුවන් උනේ අපිට සම්පත් දායකයන් මේට උදව් කරපු උපකාර කරපු නිසා. ඉතින් පින්වතුනි මේට උදව් උපකාර කරපු ඒ දායක කාරකාදීනුත් මේ අවස්ථාවේදී මම මේ පින්වත් ඇත්තන්ට කෙටියෙන් නමුත් සිහිපත් කරන්නට අවශ්‍යයි පින්වතුනි. ඉතින් අපිට මේ සම්පත් ලබා ගැනීම සඳහා ප්‍රධාන වශයෙන් දායකත්වයේ දක්වනවා ඒ සුරේනි අනුරංගිකා අක්කා, ඒ වගේම තිසර ලක්මාල් ඒ මහත්මයා, ඒ වගේම පින්වතුනි අජිත් රණසිංහ මහත්මයා, ඒ වගේම පින්වතුනි අපිට තවදුරටත් ඒ සඳහා දායකත්වයේ දක්වනවා වජිරා අබේකෝන් මහත්මිය, ඒ වගේම ගුරුගේ අම්මා, ඒ වගේම ඉරංග අයියා, ඒ වගේම සමන් අයියා අතුරුගිරියේ, ඒ වගේම අපේ නංගි සමන් අයියා ආදී පිරිස, ඒ වගේම කසුන් මල්ලි, ඒ වගේම පින්වතුනි ඕගතරණ සංවිධානයේ සමාජිකයන් විසින් ලබා දීපු මුදල් අපි මේ සම්පත් ලබා ගැනීම සඳහා යොමු කරන්නට යොදව ගන්නට යෙදුණා. ඒ වගේම අපිට මේ උපකරණ මිලදී ගැනීමේදී උදව් කරන්නට යෙදුන උපකාර කරන්නට යෙදුන මේ වීඩියෝ කටයුතු සිද්ධ කරන අපේ චාලි අයියා, එතුමා තමයි සියලු තාක්ෂණික දායකත්වය මේවාට අපිට අවශ්‍ය කරන උපදෙස් ඒවා ලබා දෙන්නට යෙදුනේ. ඒ වගේම අපිට නදීර අයියා මේ සඳහා උදව් කරන්නට උපකාර කරන්නට යෙදුණා. ඉතින් නදීර අයියා හරහා තමයි මේ දේශනා මාලාවම ඉදිරියේදී ඔබට ඒ ඕගතරණ දහම් සංග්‍රහය ඔස්සේ අපේ ඕගතරණ YouTube channel එක හරහා මේ ධර්ම දේශනා එකිනෙක ඔබට ශ්‍රවණය කරන්නට ලැබෙන්නේ. ඉතින් ඒ වගේම අපිට ජනිත් අයියා මේ සඳහා උදව් කරන්නට උපකාර කරන්නට යෙදුණා. ඒ වගේම එදා මෙදා තුර අපිට මේ වනසෙනසුන ඉදිවෙච්ච දවසින් ඉඳන් දම්පැන් දෙන සිව්පසෙන් සලකන මේ ඕගතරණ වනසෙනසුන ඉදිකරන්ට උදව් කර උපකාර කරපු හැමදෙනාමත්, ඒ වගේම අපි දුර බැහැර කුටි සෙනසුන් වල වනසෙනසුන් වල ආරණ්‍ය වල ඉන්නේද්දි අපිට සිව්පසෙන් උදව් උපකාර කරපු හැමදෙනාමත්, ඒ වගේම අපිව මේ ශාසනයට දායාද කරපු ඒ ගෞරවනීය ගරු කටයුතු අපගේ ගුරු දේවෝත්තමයන් වහන්සේ වරක් ප්‍රමුඛ ඒ සංඝ පීත්‍රුන් වහන්සේලා ඒ හැම දිනාම මේ සඳහා ඍජුවම අපිට උදව් උපකාර කරපු ප්‍රත්‍යපහසුකම් ලබා දීපු අවවාද අනුශාසනා ලබා දීපු ධර්මයේ කියලා දීපු මඟ පෙන්නපු ඒ හැම දිනාම නියෝජනය කරමින් තමයි අපි මේ ධර්මදේශනා මාලාව ඔබ වෙත මේ ආකාරයෙන් අරගෙන එන්නේ. ඉතින් ඒ නිසා මේ පින්වත් හැම දිනාටම අපි ආරාධනා කරනවා, මතක් කරනවා, සිහිපත් කරනවා මේ ඕගතරණ මාර්ගය නැමැති මේ ධර්මදේශනා පෙළ සමග සම්බන්ධ වෙලා මේ ධර්ම ශ්‍රවණය කරලා මේ ධර්මයේ හොඳින් නුවණින් මෙනෙහි කරලා මේන් ගත යුතු යමක් ඔබේ ජීවිතයට අරගෙන ඊට අනුරූපීව ඔබ ධර්මයේ තුල හැසිරෙන්න. එහෙම හැසිරෙනකොට අන්න ඔබට මේ සසර තරණය කරන්නට, සසර කෙලවර කරන්නට, දුකින් නිදහස් වෙන්නට මග ඉඩ ප්‍රස්තාව සැලසේවි. ඉතින් ඒකට අවශ්‍ය කරන ශක්තිය, ධෛර්යය, වාසනාව, ඉඩමග ප්‍රස්තාව මේ පින්වත් හැම දිනාටම උතුම් තුනුරුවනේ ආශිර්වාදයෙන් සැලසේවා කියලා අපි ප්‍රාර්ථනා කරමින් මේ දේශනාවට ප්‍රවේශයක් ලබා ගැනීම, අනුශාසනාවක් ලබා ගැනීම මෙතකින් නිමාවට පත් කරනවා. ඉතින් මේ පින්වත් හැම දිනාටම නැවත වතාවක් එහෙනම් තෙරුවන් සරණයි කියලා ප්‍රාර්ථනා කරනවා.